ඔන්න අපි 2026 ඉස්සෙල්ලාම යන්න යන්නේ කැම්පින්. අපි යන ගමන් සීතල ගන්න ගත්තා පීට්සා කෑල්ලක්. තාම අපිට කෑම අපි කාලා ඉන්නේ. මට බෑ. යන්නකො. කවර උදව් කරන්න යන්න. වර්ධා සේති මේ. Sei contenta? Jadi ඔන්න අපේ පීට්සා එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කමු. වීඩියෝ ගන්න අමතකුනේ බඩගිනි හමුදාව මෙතන ඉල්ලගෙන ඉන්නේ. මේ පීට්සා එක සීතලවා කරන පීට්සා අපිට වීඩියෝ කරන්න අමතකුණා. බඩගිනි හමුදාවක් ඉන්නවා මේ පේනවනේ. සසයිද කියන්නේ? ජේති වැටලා ඉන්නේ මගෙන්. ට්‍රෙන්ඩ් එකට නගින්න ගිහිල්ලා ඊට පස්සේ වොෂ්රූම් එකට ගිහිල්ලා ඒකේ පුටුවෙනුත් වැටලා තින්නේ. හරි. දුක හිතලා ඉන්න එක කියද්දි චාවෝ ඔන්න අපි 2026 ඉස්සෙල්ලාම යන්න යන්නේ කැම්පින්. සේති දැන් ලොකුයි. තොප්පි දාලා. ඒකනේ ටීවී එක දාගන්න හදිස්සිය පේනවනේ නගින්නත් ඉස්සෙල්ලාම. කොහොම ඉන්නේ ඉතින් ඉතින් අපි යන්න යන්නේ අද වෙරෝනා. කැම්පින් කරන්න යන්නේ ටෙන්ට් එක හයි කරපු ගමන් තියෙන්නේ. තාම පේනවනේ ටෙන්ට් එක ඇඩ්ජස්ට් කරලාවත් නැහැ. නිකන් තියලා එන ටික දාගත්ත හදිස්සියෙම. දැන් අපි ඉන්න තැනට ගිහිල්ලා තමයි ටෙන්ට් එක අස් කරලා වාහනේ ඇතුළත් මේ බඩු හැමතැනම මේ බඩු ටික ආස්පස් කරලා ටෙන්ට් එක උඩට දාන ඒවා ටික දාලා ඒ ටික ලෑස්ති කරගන්න ඕන. දැන් අපි ඉන්න තැනට ගිහිල්ලා අපි දැන් පිටත් වෙන්න යන්නේ 3:00 වෙලාව. හැමදාම උදේ පාන්දර අපි පිටත් වෙනවා. ඔව් සුපුරුදු විදියට උදේ පාන්දර පිටත් වෙනවා. හවස 3:00 වෙලාව. බලමු අපි එහෙට යනකොට කීය වෙයිද කියලා. හොඳයි යන්න. ඒක අමාරු විශේෂ. එහෙනම් අපි මගේ යනකොට හම්බෙමු. අපි යන ගමන් සීතල ගන්න ගත්තා පීට්සා කෑල්ලක්. තාම අපිට කෑම අපිට ගත්තේ නැහැ. අපිට ගත්තේ නැහැ සීතල ගත්තා. සීති බර වැඩක් මේ. චෝටි පුතා. ශාලුවිත කලන්නේ. සීති බර වැඩක් මේ මේක රත් කරගෙන එන්න. සීතලයි. ඔව්. සෑහෙන කාලයකට පස්සේ ලිපපත්තු කරන්න යන්නේ මේ අවුරුද්දනවා මන්ද. ඔව් නේ අපි තේ එකක්වත් හදාගන්න තරම් වෙලාවක්. තේ හදන්න දැන් මැෂින් එකෙන් නේ හදන්නේ ඒ හින්දා. ඒකද. මේ ලිපපත්තු කරේ නැහැ මේ අවුරුද්දටම අදද කොහෙද පත්තු කරන්න යන්නේ මේ මේක රත් කරගෙන එන්නම් ගිහිල්ලා.
මේ අවුරුද්දට ඉස්සෙල්ලාම ලිප පත්තු කරලා ෂේතිගේ පීච්චා එක හදාගත්තා. හොට්ද? රහයිද? මොනවද කන්නේ ඔයා? හොට්ද? මොනවද? මොනවද? පීච්චා. ඇඟේ ගා ගන්න එපා ඉතින්. ඔහොම තියා ගන්න නෙමෙයි නෝ එතකොට. ඔන් කරගන්න ඔන් කරගන්න. පීච්චා කන ගමන් බලන්න. ඔහොම තියන්න චුට්ටක් නිමෙනකම්. Okay. අයියෝ ගිල් අරන් එන්න. හැමදාම වගේ අම්මයි දුවයි වලියක්. අපි ගණ්ඩ යන්නේ නාරං ගණ්ඩ යන්නේ අනේ බලලා. මගේ සෙරප්පු දෙක දෙන්නම් ඔයාලට. බෑ. ඔක දුරින් දායි යන්න. දායි ෂහන්. මට බෑ. යන්නකො. අපි ගන්නේ පළතුරු ගණ්ඩ මේ තියෙන්නේ මොනවද? නාරං ගණ්ඩ. ක්ලෙමෙන්ටීන්. අනේ ෂහන් රෝල්ලා. තින්නේ. මෙතනින් ගන්න මේකෙන් ගන්නවද අරහෙන් ගන්නවද? හොඳ එකකින් බලලා කාලා බලලා අරන්. කාලා බලන්නයි පොලන් කරන්නේ. අපි නාරං කමු වෙන. පුතා කනවද? කනවද? කනවලු. එහෙනම් අපි අරන් එන්නම්. ඔන්න අපි ගිහිල්ලා ගත්තා. මොනවද ගත්තේ? දොඩ. ක්ලෙමෙන්ටීනි. නාරං මේ. ඒක දෙයන ගමන් කන්න පුළුවන්. මෙතනින් තමයි ගත්තේ මේ. මෙතන ටිකක් හොඳයි. හොඳ පාටයි. එහෙනම් යන ගමන් අපි කනවා. බලමු එන්න පුළුවන් වේද කියලා. අපි කනවා ගත්ත නාරං. ෂේතිත් කනවා. මම ගත්ත කුලියට නාරං සුද්ධ කරන්න කෙනෙක්. සුද්ධ කරන ගමන් කන කෙනෙක්. ෂේති බබා රහයිද නාරං? කො පිට එකක් දාන්න බෑ. රහයිද? කොහොමද යම් කියන්නේ? එහෙම වෙන්නේ නම්. ඇත්තරම නම් තමයි. රහයි මේක අච්චාරු පාරක් දාගන්න තිබ්බනම් කියලා වැඩක් නැහැ. බලමු මගින් නවත්තර දාන්න පුළුවන් වුණොත්. ගානත් අඩුයි. අච්චාරු දාන්න පුළුවන් වුණොත්. එතනයි රහයි. අච්චාරු පාරක් දාමු. මගින් නවත්තර. හතරයි කාලයි දැන්. දැන් හතරයි කාලයි අපි යන්න ඕන දැන්ට 6 මාරට කලින් යන්න ඕන. අපි යන්නේ කැම්පින් මොකක්ද ඒක? කැම්පින් ඇග්‍රි මොකද? පිටපොට ගියද? අපි යන්නේ කැම්පින් ඇග්‍රිකල්චර් හරි මොකක්ද? අග්‍රිකල්චර්. මොකක්ද? වෙන්න ඇති මම දන්නේ නැහැ. ඔයානේ බැලුවේ. එහෙම තැනකට තමයි යන්නේ. කරුවල වෙනවා එකපාර. පිංගියක් ඇතුළට ආවා. අපි මේට කලිනුත් මේ මෙතනින් යනකොට මෙතනින් නෙමෙයි අපි කොහරි යනකොට මේ පාරෙන් ගිහිල්ලා මේ වගේම වීඩියෝ කර යනකොටම කලවර වුණා. කොහෙද? මතක නෑ. කොහෙද? කොටද? මතක නෑ. මේ වගේම කොහරි යනකොට මේ වින්ගේ ඇසෙන්න අපිට සෙට් වෙලා කලවර වුණා මේ විදිහට. සමහර එනවා ලයික් දාන්න නැතුව නෙමෙයි අමතක වෙලා දාන්න. අපිට ඇත්තටම මතක් වෙන්නේ නැහැ නේ මේක ඔටෝමැටික් පත් වෙන ඉඳලා මේ යන්නේ. බලමු මගින් නවත්තලා අච්චාරු දාන්න ඉතුරු වෙයිද දන්නේ නැහැ. ඒක කියන්න බෑ ඉතුරු වෙයිද දන්නේ අච්චාරු දාන්න. ඉතුරුනොත් අච්චාරු දානවා. අපි දැන් යන දන මොකක්ද ඒකට කිව්වේ? කැම්පින්. අයි පුතා බෝයියද? දැන් ආවෙද? නෝසෝලේ. ඔන්න. මොකද ඒකට කිව්වේ? අග්‍රිකල්චර්.
ඇග්‍රිකල්චර් එකකට යන්නේ ඒ කියන්නේ එතන ගොවිපලක තියෙන කැම්ප් සයිට් එක. ඔව්. ඒක ගොවිපලට අමතරව කැම්පින් කරන්න දෙන සීන් එකක් තියෙන්නේ. මෙන්න මේ වගේ මිදිවතු තියෙනවා එතන. ඔලිව් වත්තක් තියෙනවා කියලා තමයි ආරංචි. තාම නම් දඬු වෙන්න ඇති මොකද හැදිලා නැහැ පේනවා. දැන් මේ පටන් ගත්තා විතරනේ තාම. මිදි නම් තාම දඬු විතරයි ෂුවර් එකටම ගස් හැදිලා නැහැ තාම. වැල් මිදි ගස්. ඇයි ඉතින් අර නඩිය ගැඩුවේ මිදි ගස් එක ගහින්. බලමු තව ඉස්සරහට ගිහිල්ලා අපිට අච්චාරු හදන්න පුළුවන් තැනකින් අපි නවත්තලා එන්නම්. රායි. ඔන්න අපි ෂෙඩ් එක නැවැත්තුවා. අච්චාරු හදන්න. සුද්ධ කරලා තියෙන්නේ. මගේ එන ගමන් සුද්ධ කරගෙන ආවා. ඒක ලේසියිනේ. තිලිනිගේ කුස්සිය සෑහෙන දවසකින් දැක්කේ නේ. මේ හා. සීතලයි. කොහොමද හදමු කියන්නේ ඔයා? ඔය සාස් පාන්ඩ හදමු. මේකට? ඔව් නැත්නම් අනිත් එකට හරි හදන්න. තව අරින්නකෝ. මේකටද? ඔව්. මදි වෙයි යන්නේ. මේ ෂේපිල් ප්ලේට් එකක් තිබිලාද? ප්ලේට් එකක් අතරගෙන ඉච්චද අමතකුණා. වාහනේ තියෙන ඒවා ගෙදර අරන් ගිහිල්ලා දැන් වාහනේට පිඟන්නේ නැහැ. ෂේපිගේ පිඟාන ගල් ටික කරලා. වෙනම ඩෝ වෙනම ඩාලි. වයිත් මතමෝ. වෙනම ඩෝ වෙනවා. මේ වගේ බඩු නෑනේ ඔයා ලෑස්ති කරලා නෑනේ අමෝනේ හරි. මට පුළුවන් කුස්සිය හදලා දෙන්න විතරනේ. දාන්න. තව ටිකක් දාන්න. දාන්න කියන්නේ මොකක්ද? සීනි එක මේකේ. අර කැපේ තියෙන පෙට්ටි. ඉපොත් තමයි චුට්ටක් රස. නාඩෙන් වගේ හරි ඉන්නේ. ඒවා පාර්ලිමේන්තුවේද මිරිස් කුඩු ගහන්නේ? කෑම එක ගැන යමක් අවසන්න පුළුවන්ද අපිට? අයියෙන් කතා කරනවා. ඇහෙනවද? ඔයා කාලා කියන්නකෝ ඊට පස්සේ බලමු. පොතද? ගෙඩි දෙකයි දෙතරු. මාර කෑම. ෆ්‍රිජ් එකට දාන්න. ෆ්‍රිජ් එකට දාන්න ගෙඩි දෙක. ආ. එයි. තවත් කූල් වෙනවනේ නිකන් කූල් වෙන්නේ. අපි දැන් මේ ඉන්නේ අපිට යන ගමන් හම්බෙච්ච සෙඩ් එක. මාත් ගත්තේ. ඔව්. තාම දාන්නේ අපි අගෝස්තු මාසේ ගිය අවුරුද්ද අගෝස්තු මාසේ ගියපු වීඩියෝ දාන්න බලන්න ඒවලත් කහිනවා තාමත් කහිනවා. දැන් මේ ඉන්නේ 2026 මාර්තු. ඔව් පුතා. ගිය අගෝස්තු කැස්ස තාම කහිනවා. ඒ කැස්ස ඉවර වෙන කැස්සක් නෙවෙයි වැඩක් නැහැ. ඒ කැස්ස ගැන කතා කරලා වැඩක් නැහැ.
වෙන කොයින් හරි දාමුනේ කුණු. අර මම හිතන්නේ කුණු නෙමෙයි වැලි වගේ තියන්නේ. කැල්ල කාලා බලමු බලන්න රහ. යාර පුසුබාර කරලා මෙන්න තියෙනවා නාරං අච්චාරු. මොකද කියන්නේ? එහෙනම් එච්චර. කො. ඉතින් තියලා මමුනේ. මොකද? Ciao ciao, අය හම්බෙමු. එකතු වෙලා ඉන්න. ඔන්න එහෙනම් අපි ඇවිල්ලා ඉන්න ප්ලේස් එකට. කීයද වෙලාව? 5:35යි. ඔව් පැයකට කලින් ආවා වහන්න. කාලයකට පස්සේ. නැත්තම් වහන්න ඔන්න මෙන්න තියලා. වහලා ඔන්න මෙන්න තියලා නෙන්නේ. වහන්න නෙමෙයි වහලා ඔන්න මෙන්න තියලා. කෝල් කර කර එන්නේ මග දිගට. ඔව්. යන්න එපා පියනවා කීකී. අද ඔන්න යන්තම් පැයකට කලින් ආවා. මේ තියන්නේ අපේ ප්ලේස් එකේ නම. මොකද ප්ලේස් එක? Oro Agri Camp Verde. Oro Verde Agri Camp. මේ තියන්නේ යන්න තියෙන පාර. අපි දන්නේ නේ කොහොමද කියලා. ගිහිල්ලා තමයි බලන්න ඕන කොහොමද කියලා. එහම මේ ලොකු ලස්සනක් තියෙන පාටක් නෑ. අයියා කලු නැති සීන් එකක් තමයි දින්නේ. Big pictures. මේක දාලා බලමු නේ. ඔව් රිසෙප්ෂන් එකට ගෙන්න යන්න කියන්නේ. ටයර් වලින් ඇහෙන මං ආසම සද්දේ. තියෙනවා. ඔව් පුතා. අර රිසෙප්ෂන් එක ගන්න. මම හිතන්නේ මෙතන තමයි අපිට ඉන්න තියෙන්නේ. මේක දන්නේ පෝස්ට් එක. දන්නේ. තව වාහනක් තියෙනවා. අර පැත්තේ රිසෙප්ෂන් එක තියෙනවා. ඉවිල බලන්න ඇවිල්ලා. ඔව් අර තන සිංක් තියෙනවා. එහෙනම් ඉල්ල ගිල්ල බලලා එන්න. ඔන්න තිලිනි එනවා ඇතින් කොලේකුත් අරගෙන වැඩේ ගොඩ දාගෙන වගේ එන්නේ. ගොඩ දාගන්න කියන්නේ අමුතුවෙන් ගොඩ දාගන්න දෙයක් නෑ. අපි කලින් කෝල් කරලා යාවේ. වෘද්ධට කියවනේ මොකද අපි අන්තිම මොහොතේ සාමාන්‍යයෙන් ඔයාට යන්නේ. හම්බෙයිද කියලා ෂුවර් නැතුව. නෑ. මොකද දත්තේ? එහා පැත්තේ අපි එද්දි දැක්කේ big pitches කියලා ගහලා තියෙනවා. ඔව්. ඒ පැත්තට යන්න ඕනේ. ආන්න දැක්කද බව් බව්. ආනේ ඔක්කො බව් බව් කෙරෙන්නේ. ඒකද දුවේ ඉන්නවා. අම්මෝ හැන්නේ පැත්තේ එන්නේ නැතුව ඉන්න. ඔව්. ඒ බබ්බල ෂුවර් නෑ යාර. ඒක කටකට අතට ෂේතියව. යන්න එහෙනම් අපි. යා. ආය හරවල ගන්න ඕනද? අපේ කැමති එකක් ෂෙලරේ කරන්න කිව්වා. හතරක් තියෙනවා. කරන්ට් එක ළඟ තියෙන එක ගමු. ඔව්. අර නිල් පාට මේක තියෙනව නේද කියලා හව ගහන්න ප්ලග් ඒ එක. කියන්නේ? නිල් එක මොකද තියෙන්නේ කිව්වා. කියලා නේද? ඇයි අපි බෙල්ජියම් වල දාලා මතකද? ආයේ මේක 7:00 වෙනකන් අරලා ඕන්නම් ගිහිල්ලා අරන් ආවේ. ඉස්සලා බලන්න ගිහිල්ලා. ඔව් කොහොමද යන්න වෙනවා මේ එළිය මදුරු අම්බානකට. ආ. මදුරු බේත්තයක් ගන්න වෙනවා මේ. නෙදර්ලන්ඩ් කියනකොටම නෙදර්ලන්ඩ් වල ඉඳලා වාහනයක් එනවා මේ කහපාට. නම්බර් ප්ලේට් තියෙන්නේ නෙදර්ලන්ඩ් වල වාහන. මේ 7:00 වෙනකන් අරලා තියනවා කිව්වා. ගේට්ටුවද? ඔව්. ඊට පස්සේ වාහනවලු. ඊට පස්සේ වහනවලු ආයේ උදේ 8:00 වල වරින්නේ. පාන්දර නැගිටිනවා වගේ. මේ 6ට නැගිටිනවා වගේ 8:00 ගේට්ටුව වරින්නේ කියලා. අපයින් යන්න පුළුවන් කිව්වා. ආ. වාහනේ යන්න බෑ අපහුවෙන්නේ. ඕන්න නෑ අතට කිලෝමීටරයක් විතරනේ දෙන්නේ. කොතනද? සුපර් මාකට් එකට. ඔව්. අපයින් යන් කියලා ගියා. ඔව් දැන් අපි වාහනේ මේවා කරලා. ඇයි පුතා?
නෑ මං කියන්නේ නම් ගිහිල්ලා එමු කියලා. මෙන්න මේ හරිය ටෙන්ට් එක දිගාරලා ලෑස්ති කරලා යන්න තියන්නේ. නැත්නම් කරුවලේ ඒව කරන්න බෑ. තියෙන S නෙමෙයි අපිට ගන්න කිව්වේ. එහෙනම් අපිට මොනවද ගහලා ඒත් S තමයි S10 S9 AT මොකද එතකොට තියෙන්නේ? ATM තමයි තියෙන්නේ. ඉතින් ඉහළ නෑ නේද අපිට වැරදුනා අර පැත්තේ. මේ S16 අරේද දන්න නෑ නෑ S16 ද අපි ඉන්නේ. ඔව් තන වැරදි යදත් තන හොයාගෙන අපි ආයේ සෙට් වෙමු. ඔන්න අපි ටෙන්ට් එක දිගාරින්න පාක් කරනවා. ශේති බබා බිමට බැස්සා. මල් ගහලා තොප්පි දාලා ලස්සනනේ ඔයාගේ. ඔව් ඔව්. තොප්පිය ගන්න. මල දෙන්න අම්මට. තොප්පිය ගන්න. ඔව් තාත්ති මොකද ඒ කරන්නේ? තාත්ති මොකෝයි කරන්නේ? ඕ කොහෙද අපි මේ ආවේ? ඔව් තාත්ති මොකද ඒ කරන්නේ? ඕ අර තියෙන තොප්පිය බිම ඔය. අහුල ගන්න. දාගන්න. තොප්පිය දාලා පෙන්නන්න. ලස්සනයිද කියලා අහන්න නැන්දිලා මාමිලගේ රවුමක් කැරකිලා පෙන්නනවද? තාසයිද මෙතනට? ඈ? සුදු බබා ආසයි අයියෝ. තොප්පිය දාලා දෙන්න තාත්තිය යට. හොර බැල්ම. හිරයි. හරි. මම තද කරලා වැඩිනේ මේක. ඒකනේ. ඕකේ. කොණ්ඩේ වැඩි හින්දා හිටින්නේ නැහැ තොප්පිය. අර. zombie. හරි. එන්නේ හරිමද? යන්න තාත්ති ගාවට එන්න උදව් කරන්න තාත්තිට. උඩින් තියන්නද කියන්නේ? නෝ උඩ තියන්න එපා දැන්. අයියෝ දූවිලි. බයි. කොන්ද ළමයාගේ. බලන් ෂෙහන්. නගි. වැටි. යේ! ඇයි දැන් නගින්න ඕනද කියලානේ කිව්වේ. හිමීට බස්සන්න. එන්න බහැලා එන්න. නගින්න හිටග. එයා බයයි. බයින්නවද? තාත්ති ගාවට එන්න. තාත්ති හිමීට බස්සයි ඔයාව. ඇයි පුතාගේ තෙන්දයි කියන්නේ? බය නැද්ද? නෑ පුතා හිටගන්න. පුළුවන් පුතා. බලන් පස්සට පයින්න එපා. තාත්ති ගාවට හිමීට එන්න තාත්ති බස්සයි ඔයාව. පුතා බයද? Meter. Ecco, guarda mamma. Guarda mamma. Wow. Asal tu tak? Ikan ni, main mana tu? Ecco. හය ඔන්න 2026 අවුරුද්දේ
පළවෙනි වතාවට අපි අපේ ජංගමගේ මාමා ඔව් පුතේ ඒක යන්න බෑ බේබි තනකොළ කොට යන්න බෑනේ පුතේ අරින්නයි යන්නේ ඕපන් කරන්නයි යන්නේ මෙහෙන්න කො තාතිට උදව් කරන්න පුතා අර තාති තනියම අරින්න යන්න පෙන් දෙක ශේති බබා විනික්වා ශේති කවුරුද? ශේති මේ? උදව් කරන්න තාතිට උනා? කො අර උදව් කරන්න යන්න කවුරුද ශේති මේ? Sei contenta? Ominde. Tati ada rumah. Harre. Okay. Ominde tati nakala hadala innada isalla meka. තාති මේක හදලා ඉන්නද ඉස්සෙල්ලා? ඔය ෂූස් දාලා ඊට පස්සේ නගිමු. ඕකේ. දැන් ඉතින් මෙහෙ තද සීත ඉවරයිනේ. දැන් ඉතින් අපිට මේකේ නිදා ගන්න පුළුවන්. අබෝ. ශේති අපි අද රැට මොනවද කන්නේ? අද රැට මොනවද කන්නේ? මොනවද කන්නේ? බද්ද කන්නේ? ඉකේ එහෙම කරන්නේ නැහැ. එහෙනම් අම්මි එක්කයි යන්නේ රෙස්ටුරන්ට් ඔයාව. මේ මොනවද කන්නේ කියන්නේ? මේ නැන්දලා මම්මිලට කියන මොනවද කන්නේ කියලා ශේති බබා. ශේති මොනවද කන්නේ? මම්මා. මේ මොනවද දැන් අපි කන්නේ අද? තාත්ති නම් පීට්සා කනවලු. ඔය? අප්පුචෝ සලූතේ. නේ? තාත්ති පීට්සා කනවා. ඔව්. ඔයා කන්නේ නැහනේ පීට්සා. ඔයා ආස නැහනේ? මොනවාද රැට කන්නේ? පීට්සා කන්නේ. අන්න අර තාත්ති නම් පීට්සා කන්නේ. අචෝ හචින් යනවනේ තාත්තියා. තාත්ති නම් පීට්සා කනවා. අපි කොහෙද යන්නේ පුතා? අපි කොහෙද යන්නේ? වෙයි. ඉස්සේ යන්නේ. අපේ කුඩාරම දාලා අපි යනවා කොහෙද යන්නේ දිල්ලේ? සුපර් මාකට් යනවා රැට කන්න මොන හරි ගන්න රැටද හෙට උදේටද දන්නේ නැහැ. බලමු ගිහිල්ලා තමයි තීරණය වෙන්නේ මොකද මේ කිතුරු තෙලියෙන් කාලනවා. එහෙම නැත්තම් ඇවිල්ලා මොන හරි හදාගන්න. ඔව්. මං හිතනවා ශේති පීට්සා ඉල්ලන ඉඳලා එළියෙන් කන්න වෙයි. මේ ටික උසයි යන්න වෙයි නේ පුතා ගල්නේ. එයාට යන්න බෑ. ඔව් තාත්ති අරයි යන්නද? මගේ තොප්පිය දාමුද? හරි අන්තිමට මේක බයිසිකලේ මගේ කරේ තමයි යන්නේ. ඉන්න තාත්ති ගන්නවා. ඕකේ. නම කොණ්ඩේ හදන්න. පණ්ඩි තාත්ති අනිත් ජැකට් එක දාන්න. බව් තොප්පිය පා ඒක හරියන්නේ නැහැ සීතට. යා. එහෙනම් ජැකට් මාරු කරන්න දෙන්නෙත් නැහැ. ඔව් මොනවත් කරන්න දෙන්නේ නැහැ පණ්ඩිතයා වගේ යනවා අර. පොඩි සීතලේ වදී පිටේ. ඔව්. එන්න ශේති ලිප්ස්ටික් ටිකක් ගන්න. තාම මේ අපි මේ කැම්පින් කරන්න පටන් ගත්තා රස්නේ කාලේ පටන් ගත්තේ නෑනේ. ඔන්න බලන්න. ශේති ලිප්ස්ටික් ගන්නයි යන්නේ. ලස්සනයි කියලා පෙන්නන්න මාමිලා. බාන්න ලස්සනයිද කියලා. කො මෙහෙම පෙන්න. ආන්න දැක්කද ලිප්ස්ටික් ගෑවනේ අපි. අපි ලිප්ස්ටික් ගාලා ඉන්නේ මේ කියලා රවට්ටලා ගන්නවා නැත්තම් කටවල් පැලනවා සීතලට. මගේ නම් පැරිලා තියෙන්නේ. ඔව් මගෙත් පැරිලා තින්නේ. මේ ඒ සීත අඩු වුණාට තද සීතට වැඩිය අමාරුයි මේ අඩු සීත. ඒක නෙන්න. තද සීත කාලෙත් වෙච්ච මෙච්චර පැලුන්නේ. මගෙත් පැරිලාම නෑ මේ ඔච්චර දෙන්න තරම්. මේ ශේති ස්ටොප්. අපි යනවා මොන හරි බලමු. ස්ටොප්. ගිහිල්ලා කාලා එනවද? එහෙම කෑවොත් ඔයාලට පෙන්නන්න. ඔව්. තාම මේ පොඩි පීට්සා පෙරේතෙක් ඉන්නවා. ඔව් පීට්සා ඕන කියනවා මේ පීට්සා කඩයක් හම්බුන පීට්සා කනවා නැත්තම් මොන හරි ගිහලා හදනවා.
දෙකෙන් ඉස්සර වෙන එක තමයි අපි ගිහිල්ලා බලමු එළියට. මොකද මේ දැන් අපිට ඔය විදිහට කන්න බොන්න බෑ. අපේ පොඩි කෙනාගේ ඕන විදිහට තමයි අපි. ඔව් දැන් ඉල්ලන්න පුළුවන් නේ. දැන් ඉල්ලනවා ඕනේ. ඉස්සර දෙන එක කනවනේ. දැන් හරියන්නේ නැහැ නේද? පාරක් පෙන්නනවා අපිට අර. පාරක් පෙන්නේ. බෙන. පුතා නවතින්න. මම හිතන්නේ මෙතන මේ ගේට්ටුව වහලා අර කරිනෝෂා. එහා පැත්තේ පොඩි ගේට් එක. ඒකේ කෝදිචියක් දුන්නද? නෑ. කොහොමද දන්නේ ආරින්නේ? චිත ෆෝන් එක ගහමු. ඔන්න අන්තිමට ශේති මගේ කරේ බයිසිකලේ පිළිනි කරේ. අපිට වෙන වැඩ. අර බයිසිකලේ පිළිනි කරේ ශේති මගේ කරේ. ඒකි බඩු තුස්සගෙන. ඔව්. බයිසිකල් අරගෙන. පිටිපස්සෙන් ලාවට හඳ පේනවත් දන්නේ නැහැ ඔයාලට. රාම දාන්න ඉවරයි. බලන්න පුතා කෝටුවේ නෙයි. කොටුවේ නෙයි. ආ. කට්ටම කරවලයි මෙලෝ දෙයක් පේන්නේ මේ අපි ගියා සුපර් මාකට් එකට අමතකුණා වීඩියෝ කරලා. කොහේ වීඩියෝ කරන්නද මේ සකපප රස්සේ. මේ පේනවනේ යන යාම. වීඩියෝ කරන්න අමතකුණා මේක පස්සෙන් දිව්වා අපි. දැන් අපි යනවා බඩු ගත්තා උයන්නත් ඒ වුණාට උයන්නේ නැහැ. ශේතිර පිට්සා කන්න ඕනලු. දැන් යනවා අපහු වෙන දුරේ යන්න ඕන පිට්සෙරි එකක්. මේක පෙනේද වන්දන්නේ අපි දැම්මට කට්ට කඳුර මෙලෝ දෙයක් මට නම් පේන්නේ නැහැ මේකේ. කමන්නේ. අපි එන මේ පිට්සා කන්න දණක් හොයාගෙන ආයෙ හම්බෙමු. මේක වතුර ෆෝර්මාත් එකක් ගන්න කියලා කියන්නේ. ඔන්න අපි මෙනු තෝරනවා. අපි අවසානට හොයාගත්ත රෙස්ටුරන්ට් එක පිට්සා කන්න පුළුවන්. කොපිරයිට් ඉන්න ඇහි දන්නේ නැහැ මේ වටේම ටීවී දාලා ශබ්ද බද්ද ගොඩයි. අපි කියන ගහනවත් දන්නේ නැහැ. නේද? මේ මම මේ තෝරන මේකේ හරි අමුතුයි තියෙන විදිහ ඒක ඔක්කොම මේ කරවලයි මේ රෙස්ටුරන්ට් එක ඇතුළේ මේ මම හිතන්නේ ඔට්ටු දාන දනකුත් තියෙනවා එහෙම සීන් එකකුත් තියෙනවා මේ හරියටම තියෙන එකම බාර් එකද උඩද මේක අපි පිට්සා ගත්තම ඕඩර් කරන්න යන්නේ ඒක ආපුවාම බලමු අපි කෑම ඕඩර් කරා පිට්සා එකකුයි චිකන් එකකුයි තව මොකක් හරි එකක් ඕඩර් කරා අපිට පියදීනි එකක් පියදීනි එකක් ඕඩර් කරා ඒක එනකන් අපි හම්බුනා මෙන්න මේවා ශේති දෙන්න යන වැඩේ හොතර බඩගිනි වෙලා ඉන්නේ අපිට බයිනවා වෙන මොකුත් එපාලු ශේතිර පිට්සම ඕනලු ඉල්ලලම හිනවා ෆෝන් එකත් හම්බෙලා මේ පේනවනේ එහෙනම් අපි කෑම එක ආපුවාම ආයෙ හම්බෙමු ඔන්න අපේ පීට්සා එක ඇවිල්ලා තියෙන්නේ වීඩියෝ ගන්න අමතකුනේ බඩගිනි හමුදාව මෙතන ඉල්ලගෙන ඉන්නවා. මේ පීට්සා එක සිල්වා කරන පීට්සා අපිට වීඩියෝ කරන්න අමතකුණා බඩගිනි හමුදාවක් ඉන්නවා මේ පේනවනේ. සසයිද කියන්නේ? පීට්සා රසයිද? රසයිද? පිට එකක් දාන්න වෙනවා. රස නැද්ද? ඕ. හොට් පියානු ගන්න. ආන්න එහෙම. ගුඩ්. උත වාඩි වෙලා කනවද? අනේ වාඩි වෙන්න. වාඩිම සමදි මං හිතන්නේ. කමන්නේ. කොන්න පිට්සා එක විතරයි තාම ආවේ. අපි මේ ජැකට් ටික දීලා උස්සලා දෙන්නද? එපා. අරහම හරි කියලා පුතෝ. ඊළඟට තව එන්න තියෙනවා අපිට චිකන් එකකුයි. පියදීනි. ඒ දෙක තාවම අපි කෑම ඔක්කොම ටික පෙන්නන්න නැත්තම් මේ දෙකත් එනකන් හිටියොත් මේකත් ඉතුරු වෙන්නේ මේකත් කනවා. පේනවනේ මේ බඩගිනියම් දාලා. එන හර දෙක ආපුවම ආයෙ පෙන්නනවා. එකක් කර කරලා. නාවා අපේ පියදීනි එක
කර කරලා. ඒක කරකම වැඩි. ඔක්කොම කර කරලා පිස්සත් කර කරලා මේ තියෙන්නේ චිකන් එකයි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ඒ දෙක ස්ප්‍රයිට් එකකුත් ගත්තා. බියර් එකකුත් ගත්තා බීලා බලන්න. නේද? බීලා බලමු නේ. බීලා බලමු යන්න පුළුවන් වෙයිද දන්නේ පාරේ. ඒක මම දන්නේ. ශේති බබා කනවා. පික්ස් එක රහයි. මං හිතන්නේ රස පාටයි. කැල කාලා බලලා කියන්න බෑ. ඒක ඔක්කොම කරගලා එකයි කේස් එක. Right. රහයි ඇත්තටම රහයි. අපි ඒක කනවට වැඩි රහයි. Right පුතා. Right යා. Good. හරි. එහෙනම් මේක කාලා පුළුවන් වුණා තාවෙන්න නැත්නම් ආයෙත් උඩට හම්බු. අපි ටෙන්ට් එක ගාවට ගිහලා ආපහු හම්බුනා. අපි පීට්සා කාලා යනවා ගෙදර. අපේ කුඩාරමට. පේනවද දන්නේ නැහැ අපි කළුවරයි අපි මරු ප්ලේස් එකට ගිහිල්ලා තියෙන ඉඳලා මේ හරි ඒක එකම තියෙන රෙස්ටොරන්ට් එක ඇතුලේ සම්පූර්ණම හමුදාකාරයෝ ඉන්නේ එකේ. ඔව්. මේ පේන්නේ කැම්ප් එකක් තියෙන්නේ කැම්ප් එකෙන් එළියට එන හමුදාකාරයෝ ඔක්කොම එන්නේ ඒකට. පොඩි කොල්ලෝ ගොඩයි. ඔව්. කොල්ල කුරුට්ටෝ ගොඩක් ඉන්නවා ඒකේ. ට්‍රේනින් ඉන්න හමුදාකාරයෝ. ඉතින් ඒක ඇතුලේ සද්දෙයි මේ හින්දා මේ අපිට කාලි ඉවරලා රස පීට්සා එකක් කෑවනේ ඔව් පුතේ. පීට්සා එක රසයි. ඒකනේ. කෑම ඔක්කොම කවුරුරි බෝතලයක් තියලා නෝටි. ඒකනේ. නැන්දි මාමි කෙනෙක්. කුණු තියලා ගිහිල්ලානේ කවුරු හරි. තල්ලු කරන්න. ආක්කවන අපි ආවා අපේ කැම්පින් ප්ලේස් එකට ඇතුල් වෙනවා ඔන්න. ඔව්. ඔන්න එහෙනම් අපි දැන් වෙරෝනා ඉන්නේ. ශේති තිල්ලි වොස් දාලා ඉන්න මම වොස් දාන්න ඕන. ශේති වැටලා ඉන්නේ මගෙන්. ට්‍රෙන්ට් එක උඩ නගින්න ගිහිල්ලා ඊට පස්සේ වොෂ්රූම් එකට ගිහිල්ලා ඒකේ පුටුවෙනුත් වැටලා තින්නේ. හරි. දුක හිතලා ඉන්න එක කියද්දි අපි අද දවසේ කරපු ටික මේ වීඩියෝ එකෙන් ඉවර කරනවා. හෙට දවසේ කරන්නේ මොකද්ද කියලා අලුත් වීඩියෝ එකකින් අරන් එන්න. ඉතින් මෙච්චර වෙලාවක් මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියා කියන්නේ ඇත්තටම අපිට ආදරේ කියලා අපි දන්නවා. ඒ හින්දා channel එකත් subscribe කරලා අපේ TikTok, Facebook, Instagram මේවත් follow කරලා අපිත් එක්ක එහෙනම් දෙකටම එකතු වෙලා ඉන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. ciao. Grazie කියන්නේ හැමෝටම. Ciao. Grazie, ciao. Thank you. Thank you. අපේ හෙට දවසේ කරන දේවල් එක්ක අපි අලුත් වීඩියෝ එකක් අරන් එනක අපිත් එක්ක එහෙනම් එකතු වෙලා ඉන්න. Ciao. Ciao. Good night. Good night.